සීමා වූ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති පරට්ට බැල්ලි තොට කියන්නේ ඈබොල බැල්ලියේ මොකක්ද අර කරපු කණවැන්දුම් වැඩේ තෝ තම්ම කෙනෙක් නේද තොටත් දරුවෝ ඉන්නව නේද ගෑණිය තොගේ දරුවෙකුට සුදුසුකම් තියාගෙන අවස්ථාව නොදුන්නොත් උඹට මොන තරම් වේදනාවක් ඇති වෙනවද අන්නේ වේදනාව තමයි එදා චරිත්මා සිංහලි කියන ළමයටත් ඇති වුණේ. උඹලා සල්ලි වලට ඕනම බල වැඩක් කරනවා. අපේ රටේ විදුහල්පතිවරු කියලා කියන්නේ බහුතරයක් පට්ටවරු ඉන්නේ. පුදුම විදිහට අසාධාරණකම් කරන පිරිසක්. ඔය සමහර කෙනෙක් ජාතික පාසල් වලට ශිෂ්‍යත්වයේ සමත් උනේ නැත්තම් දාගන්න බෑ කියලා පට්ටපල් බොරුවක්. ශිෂ්‍යත්වයේ ලකුණු ප්‍රමාණයක් තීරණය කරනවානේ 180යි. 180ක් නෝ ලැබුණේ නැති වුණත් ළමයි දා ගන්නවා. උසස් පෙළට මේ රිසල්ට් එක ඕනේ. ඒ රිසල්ට් එක තියෙන දුප්පත් මිනිස්සුන්ට යන්න බෑ සල්ලි තියෙන උන් දා ගන්නවා. අපි දන්න මිනිස්සු ඉන්න දාගත්තා. හරි. ඔය ජාතික පාසල් කියන ඒවා ගොඩක් එහෙමයි. මේ ළමයාට එන්න බැරි වුණා කියලා විභාගයකට ගිහිල්ලා. දැන් මේ කතාව මුළු රටම දන්නවනේ මම අමුතුවෙන් කතාව කියවන්න ඕනේ නැහැ. හරි. මම මේ කතා කරන්නේ ළමයාට වෙච්ච අසාධාරණ සම්බන්ධයෙන්. ඒ ළමයාට තනිකරම අසාධාරණයක් වෙලා තියෙනවා. දැන් මේ ගෑණි කවුද මේ විදුහල්පති ගෑණිත් සල්ලි දීලා පේජ් වලට කියලා ගස්සනවා. ළමයා වැරදි කියලා. පෙරේරා කියලා තවත් ළමයෙක්ගේ නමක් දාලා ඇය තමයි සුදුසු මෙයා කියන්නේ බොරු මෙයා වැරදි කියලා කියනවා. ළමයෙකුට බොරු කියන්න ඕනේ නැහැ ගෑණි. හරි පොදු රාජ්‍ය මණ්ඩලයේ තරඟවල පවා ඉදිරිපත් වෙලා ලංකාවට ගෞරවයක් ගෙනාවු ළමෙක්. ළමයි බොරු කියන්නේ නැහැ. උඹගේ පාසල විතරක් නෙමෙයි අපේ රටේ බොහොමයක් පාසල්වල දරුවන්ට වෙන්නේ අසාධාරණකම්. ඔය ශිෂ්‍ය නායක තනතුරු ගන්නෙම සමහර විට ගුරුවරුන්ගේ දරුවෝ. එහෙම නැත්නම් දේශපාලඥයාගේ ඇමතියාගේ මහ ඇමතියාගේ දරුවෝ. ශිෂ්‍ය නායකකම් පන්ති නායකකම් හරි. ඊළඟට පාසල් ක්‍රිකට් ගත්තොත් ක්‍රිකට් වල ඉන්නේ. මතකනේ කෙහෙලිය. උගේ පුතාව දාගත්තා. අපේ ජාතික කණ්ඩායමටත් බෝල ගහන්න බෑ. බෑ දේශපාලන බලය පාවිච්චි කරලා. ධානිය පාවිච්චි කරලා. විදුහල්පතිට කීයක් හරි දුන්නා නම් ඕන බූ වැඩක් කරනවා. සුමේදා ජයවීර. උඹට පත්වීම දීලා තියෙන ගෝඨාභය රාජපක්ෂ. උඹ පොතක් ලියලා ඒක පිළිගන්නවනේ නාමල් රාජපක්ෂට. ඒක දෙන්නේ. ඒ උඹ වෙනුවෙන් අර හිගන ආචාර්යා. ජාතිය කරුමෙට උපන්න කාලකන්‍යා. මහින්ද පතිරණ. අන්න ඌත් ප්‍රශස්ති ලියලා ඌ ප්‍රශස්ති ලියනවා කියන්නේ ඌ විදුහල්පති ගෑණි හොඳයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මොකක් හරි කේස් එකක්. රාජපක්ෂලා දාපු එකේ. රාජපක්ෂලා දාලා විතරක් නෙවෙයි රාජපක්ෂලා තාම මොන කරත් දන්නේ නැහැ. ආචාර්ය සුමේදා ජයවීර. ලැජ්ජයි ගෑණි. කාට හොම කරත් දරුවන්ට හොම කරන්න එපා. මේ පාසල විතරක් නෙමෙයි. ලංකාවේ 99% පාසල් වල ඔය අසාධාරණකම් වෙනවා. මොලා ගුරු වෘත්තියට නින්දාවක්. එදා ඉඳලා අපේ රටේ විදුහල්පතිවරු උනේ මේ අනුර කුමාර දිසානායක මාත්‍ය මේ රටේ ජනාධිපති වෙනකම්. අපේ රටේ විදුහල්පතිලා උනේ දේශපාලන කොට්ටෝ. දිස්ත්‍රික් නායකයට ඕන එකෙක්, මහ ඇමතියට ඕන එකෙක්, දේශපාලකයට ඕන එකෙක් තමයි පාසලේ විදුහල්පති. ඊළඟට ළඟම පොලිසියේ ස්ථානාධිපති, පළාතේ DIG මොකෙක් හරි හොරෙක් දේශපාලන කොට්ටේ. උඹත් ගෑණි ඒ වගේම එකක් තමයි. හරි? ඒ ළමයා බොරු කියන්නේ නැහැ මයික් එක අරගෙන දිනව 10ක් ඉදිරියේදී. බොරු කියන්නේ නැහැ ළමයි. හරි? බෝ ගෙදර එවන්න ඕන. ජනාධිපතිතුමා මේකට මැදිහත් වෙලා මේ ළමයාට අනිවාර්යෙන් අසාධාරණයක් වෙනවා. මුන් සේරම සෙට් එක එකතු වෙලා පරි ගන්නවා මේ ළමයාගේ. ගරු ජනාධිපතිතුමනි, රම්බණ්ඩාගේ කොල්ල ඔබතුමා, අපේ පන්ති එක ඔබතුමා. අර කටහැකර බැල්ලි කියන්නේ සාවින්දිය ඉදිරිමාන්න. ඔබ තමුන්වහන්සේලාගේ පන්ති එක. අපේ පන්තියේ එකෙක් තමයි ඔය කෑ ගහන ළමයා. 2000න් පස්සේ හොඳ මොරාල් එකක් තියෙන, හොඳ ජෙනරේෂන් එකක් තියෙන කෙල්ලෙක්. ඒ වගේ දරුවෝ රටට වාසනාවක්. රාජාංගනේ හාමුදුරුවෝ වගේ තමයි අයුක්තියට අසාධාරණට එරෙහිව ෆයිට් කරන ළමෙක්. එහෙම ළමයි අපේ රටට ඕනේ. කොන්ද පණ ඇතුව කතා කරන ළමයි. රජාද, යුව රජාද, අමතියාද, මහ ඇමතියාද, විදුහල්පතියාද මොකාද කියලා නේ. Tamanට වෙච්ච අසාධාරණ වෙමින් කතා කරන්න ඕනේ. සයි දරුවා රටට වාසනාවක්. ජාතියේ සම්පතක්. රැක ගන්න ඕනේ ළමයි. තනිත්මා සීනලි. හරි? ඒ ළමයාට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ ළමයා මෙතනින් පස්සේ දැන් කතා කරනවා මුළු Facebook එකම, මුළු YouTube එකම. මෙතනින් පස්සේ කරු ජනාධිපතිතුමනි විශේෂ අවධානයක් දීලා රැකගත යුතු සම්පතක්. අපි රටට වාසනාවක් භාග්යක් කොන්ද පණ ඇතුව දිනව 10ක් මැද්දේ ඔය විදුහල්පතිවරු ගැන අපිට කියන්න ඕනේ නැහැ. බොහොමයක් ඉන්නේ හොරු තමයි. හොඳ රත්තරන් මිනිස්සු ඉන්නව නැතුව නෙමෙයි. බහුතරයක් ඉන්නේ පට්ට හොරු, කම්බ හොරු. හරි? පන්සලට පාස් වෙන හැම එකම ගසා කන්නේ උන් ඉන්නේ. බිල්ඩින් කියලා පාස් කර ගන්නවා ගහනවා, කොන්ත්‍රාට් ටික ගන්නවා ගහනවා වෙනම. හරි? උඩ් සයිකලෙන් මෝටර් සයිකලෙන් ආපු විදුහල්පතියා අවුරුදු 5ක් විතර යනකොට එන්නේ හොඳ ප්‍රාඩෝ එකකින්. හොරාකාර පට්ට හොරු ඉන්නේ. දවල්ට පාසල් කරන අතරතුරත් මම දන්න සමහර විදුහල්පතිවරු හිටියා උන් ටියුෂන් එකේ හිටියේ. වරුවක් පාසලේ ඉතුරු ටික ටියුෂන් එකේ. එහෙම විදුහල්පතිලා ගුරුවරු ඉන්න රටක් මේක. සල්ලි මැත්තේ නැහෙන කාලකන්ණි එදා
අපේ කාලේ හිටපු ගුරුවරු දෙවිවරු ඒ මිනිස්සු සල්ලි ගත්තේ නැහැ. ඒ මිනිස්සු පාසල් වෙලාවෙන් දෙකමාරෙන් පස්සේ තියාගෙන නිකන් ඉගෙනුවා. ගෙදරට ගෙන්නගෙන ඉගෙනුවා. මුන් සල්ලි වලට ඕනම බලු වැඩක් කරනවා. සුමේදා ජයවීර ලැජ්ජාවයන් බෙල්ල වැරදාගන්න. කාලකන්ණි ගෑණි. පරත්ත වැල්ලි. තොපි වගේ උන් මේ රටට මහා විස බීජයක්. තොපේ කාලේ අවසන් වෙන්න ඕන. මේ වගේ හැමතැනම ඉන්නවා. මේ වගේ බැල්ලියන්ට. හොඳ විදුහල්පතිවරු අත්තරන් විදුහල්පතිවරු ඉන්නවා. ඒ අයට මේක අදාළ නැහැ. මුන්ගේ පන්නේ. මේ වගේ හොරපැලැන්තිය. හරි? දේශපාලකයාට හරි පස දෙවින් ඉස්සරහ දෙවින් දෙන හැම එකක්ම දීලා රට වනසන පාදර සක්කිලින්ට සුදුස්සාට සුදුසු තැන නොදෙන මෙවැනි බැල්ලියන්ව අනිවාර්යයෙන්ම ගෙදර යවන්න.